හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් එකේ මේ වෙනකොට ලොකු Lamborghini ෆ්ලීට් එකක් තියෙනවා. ඉතින් ඒ Lamborghinis අතර තියෙන මෙන්න මේ Lamborghini මොඩල් එක මොකද්ද? මේ තමයි Lamborghini Temerario. මොකද්ද මේ Lamborghini Temerario කියන්නේ? Lamborghini Temerario කියන්නේ Lamborghini සමාගමේ තියෙන ෆේමස් මේ වගේම සක්සස්ෆුල්ම කාර් මොඩල් එකක් වෙච්ච Lamborghini Huracan කාර් එකේ රිප්ලේස්මන්ට් වර්ෂන් එක තමයි Lamborghini Temerario. 2024 තමයි මේක එයාලා ලෝකෙට රිලීස් කරේ. 2024 රිලීස් කරලා 2025 දී ප්‍රොඩක්ෂන් ලයින් එක ස්ටාර්ට් කරලා Lamborghini Temerario කාර් එකේ ඩිලිවරිස් එයාලා ස්ටාර්ට් කරේ 2026 එහෙම නැත්නම් මෙන්න මේ අවුරුද්දේ ජනවාරි වල. ඉලෙක්ට්‍රික් මෝටර්ස් එක පෙයා වෙච්ච ට්වින් ටර්බෝ V8 එන්ජින් එකක් තියෙන මෙන්න මේ Lamborghini Temerario කාර් එක අපිට Lamborghini Huracan එකේ හයිබ්‍රිඩ් රිප්ලේස්මන්ට් එක විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් Temerario එක ගැන ගත්තොත් Temerario එකේ ඩිසයින් එක ගැන අපි කතා කරොත් බේස් ලයින් එක අපිට ස්ටෑන්ඩඩ් Huracan එක වගේ දැක ගන්න පුළුවන් වුණාට අලුත්ම ටෙක්නොලොජි ඒ වගේම අලුත්ම ඩිසයින් එලිමන්ට්ස් අපිට මේ Temerario කාර් එකේ දැක ගන්න පුළුවන්. Temerario කාර් එක අපිට මේ වෙද්දි මොඩල්ස් දෙකකින් දැක ගන්න පුළුවන්. ඒ බේස් මොඩල් එක සහ Allegorita කියන track focus package එකත් එක්ක එන මොඩල් එක. Allegorita package එකෙන් Lamborghini Temerario එක ස්පෙක් කරද්දී අපිට බේස් Temerario එකට සාපේක්ෂව සෑහෙන වැඩි කාබන් ෆයිබර් එලිමන්ට්ස් ප්‍රමාණයක් අපිට කාර් එකත් එක්ක හම්බ වෙනවා. කාබන් ෆයිබර් එලිමන්ට්ස් සෑහෙන ප්‍රමාණයක් ඇඩ් වෙන නිසා මේ Allegorita package එක එන මොඩල් එක බේස් Lamborghini Temerario variant එකට සාපේක්ෂව කිලෝග්‍රෑම් 25කට වඩා බරින් අඩුයි. ඩිසයින් වයිස් ගත්තොත් Lamborghini Temerario එකේ ෆ්‍රන්ට් එන්ඩ් එක කියන්නේ ඉස්සරහා ඩිසයින් එකට මම පොඩි කැමැත්තක් තියෙනවා වුණාට Lamborghini Temerario එකේ පිටිපස්ස මට එච්චරව සෙට් නෑ. මේක මගේ පර්සනල් ඔපිනියන් එක. ඊටත් වඩා මේ track focus Allegorita package එකේ කාර් එක ඇත්තටම ඩිසයින් එක මට නම් සෙට් නෑ. ඒ මොකද පර්සනලි මම Lamborghini Temerario එකේ පිටිපස්සේ ඩිසයින් එකට මම කැමති නැහැ. කාබන් ෆයිබර් බිට්ස් ඇඩ් වුනහම ඒක තවත් අවුල් කියලා තමයි මට නම් හිතෙන්නේ. ඒ මොකද එයාලා 2024 දී Temerario එක රිලීස් කරද්දී තිබ්බ ප්‍රෙස් කාස්ට් වල අපිට දැකගන්න පුළුවන් වෙච්ච Allegorita package එකේ කාර් එක ඩිසයින් එක නම් මට ඇත්තටම සෙට්ුන්නේ නැහැ. අපේ ෆේමස් YouTuber කෙනෙක් වෙන Stradman ගේ Lamborghini Temerario එකත් මේ විද්දි ඩිලිවර් වෙලා තියෙනවා. Lamborghini Temerario එකේ බේස් ඩිසයින් එකට මම ලොකු කැමැත්තක් දැක්ුවේ නැති වුණාට Stradman ගේ Lamborghini Temerario එක දකිද්දී ඒක දැන් තියෙන විදිය දකිද්දී ඒකේ මොඩිෆිකේෂන් වීල්ස් එක්ක අපිට අමුතු ලුක් එකක් අපි කලින් දැකපු නැති විදිහේ ලුක් එකක් මේ Temerario එකට ඇඩ් වෙලා තියෙනවා. එතකොට ඩිසයින් එක දැන් ටික පොඩ්ඩ අර අපේ ටේස්ට් එකටත් ඉම්ප්‍රූව් වෙන ගමන් තියෙන්නේ. ඒ වුණාට මම තාමත් කියනවා Allegorita package එකට වඩා බේස් package එකේ Lamborghini Temerario එකේ back end එකේ ඩිසයින් එක. ඒ කියන්නේ පිටිපස්සේ ඩිසයින් එක නම් මම ඇත්තටම කැමතියි. ඒක අපිට ස්පෙෂලි දැක ගන්න පුළුවන් Stradman ගේ Lamborghini එකේ full painted rear end එක අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ ඩිසයින් එක නම් මම ඇත්තටම කැමතියි Allegorita package එකේ කාර් එකට වඩා. මේ අවුරුද්දේ ඩිලිවරි ස්ටාර්ට් කරපු නිසා තාමත් ආෆ්ටර් මාකට් කම්පැනිස් එයාලගේ ඩිසයින්ස් ඩිවෙලොප් කරන ගමන් ඉන්නේ. ඉතින් අපිට තව ටික දවසකින් Lamborghini Temerario එකටත් ආෆ්ටර් මාකට් බොඩි කිට්ස් ඒ වගේම එක්සෝස් සිස්ටම්ස් වගේ ලස්සන මොඩිෆිකේෂන්ස් ඉස්සරහට දැක ගන්න ලැබෙයි. Lamborghini Temerario එකයි Huracan එකයි කම්පෙයාර් කරොත් මම දකින එකම ඩ්‍රෝබැක් එක තමයි Lamborghini Temerario එකේ තියෙන සවුන්ඩ් එක. Lamborghini Huracan එකේ තිබ්බ V10 සවුන්ඩ් එකට සාපේක්ෂව Lamborghini Temerario එකේ V8 එන්ජින් එකෙන් නිකුත් වෙන සවුන්ඩ් එක You guys එච්චරම probably want to hear this thing real quick, so we're going to fire her on up. Now, she starts off in EV mode, and we're going to pop it there into Strata mode, and then into Sport mode. She does sound pretty nice, but that definitely is not a V10, and that's not a V12. after market modification companies එයාලගේ exhaust designs එළියට දැම්මහම සමහර විට මේ බේස් Temerario එකේ තියෙන සවුන්ඩ් එක සෑහෙන ඉම්ප්‍රූව් වෙලා අපිට අහන්න දකින්න ලැබෙයි. ඉතින් ආයේ වීඩියෝ එක ස්ටාර්ට් කරපු තැනටම ආවොත් ලංකාවේ මේ වෙනකොට Lamborghini Temerario ලොකු ෆ්ලීට් එකක් හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් එකේ අපිට දැක ගන්න පුළුවන්. ට්‍රාන්ස්ෂිප්මන්ට් කිහිපයක් මේ වෙනකොට ලංකාවේ හබ් එකේ ලංකාවේ පෝර්ට් එකේ හිර වෙලා තියෙන නිසා අපිට ඒ වගේ ෆ්ලීට් එකක්
ටෙමරාරිවලට අමතරව රෙවල්ද ඊට පස්සේ ටෙස්ලා සයිබ ට්‍රක්ස් මසිලිස් බෙන්ස් ජීවගන්ස් ඒ වගේ සෑහෙන වෙහිකල් ප්‍රමාණයක් හම්බන්තුර ඉන්ඩර්ශ හාබ එකේ මේ වෙනකොට හිරවෙලා තියෙනවා ඔය ලංකාවන්න ඔටෝමෝටිව් ෆෑන් කෙනෙක් නං අනිවාරෙන්ම ඉන්ට්‍රටේ සරිසරන වීඩියෝස් මේ වෙනකොටත් දැක ඇති නිකමට හිතන්ද ඒ ෆ්ලීට් එක වර්ල්ඩ් වයිඩ් යන්නේ නැතුව ඒ ෆ්ලීට් එක ලංකාවේ ඕනර්ස් ලගේ කාස් සෙට් එකක් වුණානම් මොන විදිහට තියේද ඉතින් ලැම්බෝගිනි ටෙමරාරිය ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න යන්න අතර මං ගිහින් ඉන්නම් මම චතුර තේෂාන් මේ ස්පීඩ් අප් චතුර